හයි යාළුවනේ කොහොමද ඔයාලට? ආදරයෙන් පිළිගන්නවා අපේ ගිතුම් නිවහන YouTube channel එකට. මං අද වීඩියෝ එකෙන් මෙන්න මේ ඇඳුම තමයි ගොතන්න කියලා දෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මේක ගොතාගන්නේ කියලා. මම මේක හැන්ඩි යාන් එකෙන් තමයි ගෙතුවේ. 87යි 70 තමයි කලර් කෝඩ් එක. ගොතන කටුව මිලිමීටර් 3 ගොතන කටුව. තව අපිට කතුරකුත් ඕනි වෙනවා. ඉස්සල්ලාම මැජික් රින් එකක් හදාගෙන මම ඒකට දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ඩබල් ක්‍රෝෂේ ගොතනවා. ඩබල් ක්‍රෝෂේ 1යි ඩබල් ක්‍රෝෂේ 2යි ඩබල් ක්‍රෝෂේ 3යි. එතකොට මං ඉස්සල්ලාම දන්වැල් 3ක් ගෙතුව නිසා ඒකත් එක්ක අපිට පිරවිලි 4ක් තියෙනවා. ඊට පස්සේ මම දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතනවා. ඊට පස්සේ ආයෙත් මම දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ ආයෙත් මම ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතනවා. ඊට පස්සේ මම ආයෙත් දන්වැල් 3ක් ගොතනවා. ආයෙත් ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතනවා. ඒකලා ඔන්න ආයෙ දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඔන්න මම මේ විදිහට ආයෙ පාරක් ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතා ගන්නවා. දැන් මම ඩබල් ක්‍රෝෂේ 4 කොටස් 5ක් ගොතාගෙන තියෙනවා. ඒ වගේම අර දන්වැල් 3 කොටස් දැන් මේ අන්තිම එකත් එක්ක 5ක් ගොතාගෙන තියෙනවා. දැන් අන්තිම දන්වැල් 3ත් ගොතලා අපි ඉස්සෙල්ලාම ගොතපු දන්වැල් 3 තුන්වෙනි දන්වැලත් එක්ක මෙන්න මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. ඔන්න අපේ පළවෙනි පේලිය අවසන්. ඊට පස්සේ මේ විදිහට අපේ මැදින් තියෙන මැජික් රින් එකේ නූල තද කරගන්න පුළුවන්. ඒකට ගැටයක් දා ගන්නත් පුළුවන්. එතකොට ආයේ ඒක ලිහ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර වෙලාවට මේ මැජික් රින් එකේ හදන පිරවිල්ල චුට්ටක් බුරුල් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට චූටි ගැටයක් දාගත්තේ. බලන්න දැන් අපේ පළවෙනි පේලිය අවසන්. ඔන්න දැන් ඊළඟ පේලිය පටන් ගනිද්දිත් ඉස්සල්ලාම දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි කලින් පේලියේ ඩබල් ක්‍රෝෂේ ගෙතුව එකේ ලූප් වලින් තමයි මේ පේලියේ ඩබල් ක්‍රෝෂේ ගොතන්නේ. එතකොට අපි මේ හැම එකකින්ම එක ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතා ගන්නවා. ඊට පස්සේ එතකොට අපේ ඉස්සල්ලාම දන්වැල් 3යි අර ඩබල් ක්‍රෝෂේ 4ට තව ඩබල් ක්‍රෝෂේ 4කුයි. එතකොට තව ඊට අමතරව දන්වැලකින් එක ඩබල් ක්‍රෝෂේ එකකුයි අපි ගොතා ගන්නවා. එතකොට අපිට එතන පිරවිලි 6ක් ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි දන්වැල් 1යි 2යි 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි අර දන්වැල් 3ක් ගෙතුව එකේ මැද එක ස්කිප් කරලා ඊළඟ එකෙන් තමයි ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්න. මොකද දෙපැත්තට දන්වැල් දෙකක් එපයි. දැන් අපි අපේ පිරවිලි 4ට ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතනවා. දෙපැත්තටත් තව දෙකක් ගොතා ගන්න එපයි. 6ක් එන්න. ඊට පස්සේ ආයෙත් අර පිරවිලි වලින් ඩබල් ක්‍රෝෂේ එක ගානේ මෙන්න මේ විදිහට ගොතාගෙන යනවා. මට හිතෙනවා මම කියන දේ අහගෙන සහ මම කරන දේ බලාගෙන පැහැදිලිව ගොතා ගන්න ඔයාට පුළුවන් වෙයි කියලා. ඔන්න ඊට පස්සේ මේ අපේ දන්වැලකිනුත් අපි මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. ඊට පස්සේ මැද එක ස්කිප් කරලා දන්වැල් 3ක් ගොතලා ඔන්න දැන් මේ මැද එක ස්කිප් කරලා දන්වැල් 3ක් ගොතනවා. ඊට පස්සේ ඊළඟ දන්වැලෙන්
අපි මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපේ පිරවිලි හතරනොත් ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතා ගන්නවා. ඔන්න ওই විදිහට තමයි මේ පේලියේ යන්නේ. ඉතින් ඔයාට හරි පැහැදිලි නේද? මේ විදිහට මේ කාර්ය රටාවක් නිසා චුට්ටක් අමාරුයි. ඒ කියන්නේ අපි හරියටම ගණන් කරලා බලලා කරන්න ඕන නිසා. මොකද එකක් හරි වැරදුනේ තියෙන රටාව වෙනස් වෙන නිසා ආයෙත් ඒ පේලිය ලිහලා ආයෙත් ඒ වැරදුන තැනට ඇවිල්ලා ආයෙ මුලින් ඉඳලා ගොතන්න වෙනවා. නැත්තම් ඒ රටාව වෙනස් වෙච්ච එක අපිට වෙනමම කැපිලා පේනවා. මෙන්න මේ විදිහට අපි මේ පේලිය අවසන් කරගන්නවා. ඒක ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු වැඩි රැලි ගතියක් තියෙනවා වගේ කියලා පේනවා ඇති. ඒක වැඩි හිතන්න එපා. ඒක ඇඳුම ගොතලා ඉවර වෙද්දී එහෙම වෙනසක් පේන්නේ නැහැ. ඒක මං ගොතලා ඉවර වෙලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. කියන්නේ සම්පූර්ණයෙන් ඇඳුම ඉවර වෙලානේ වීඩියෝ එක කරන්නේ. ඔන්න බලන්න දැන් මේ විදිහට ගොතලා ඉවර කරගත්තා. ඊළඟට දැන් මං ඊළඟ පේලිය ගොතන්න යන්නේ ආයෙත් දඟල් 3ක් ගොතලා පටන් ගන්නවා. අර විදිහටම අපේ පිරවිලි එකකින් ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. එතකොට දැන් ඒ දෙවෙනි පේලියට පිරවිලි 6ක් න්යාවේ. මේ පේලියට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කියලා පිරවිලි 8ක් එනවා. ඒකෙත් අර විදිහටම මැද දන්වැල ඉතුරු වෙන්න දෙපැත්තේ දන්වැල් දෙකිනුත් පිරවිලි දානවා. ඒකලා ඒ මැද්දෙන් හිඩසක් විදිහට දන්වැල් 3ක් මේ විදිහට ගොතා ගන්න. ඩබල් ක්‍රෝෂේ 8යි දන්වැල් 3යි. ඩබල් ක්‍රෝෂේ 8යි දන්වැල් 3යි. ඒක මේ විදිහට රටාවට හරියටම ගොතා ගත්තොත් වරද්දන්නේ නැතුව මේ මලේ පෙති ටික ලස්සනට එනවා. ඉතින් ගොතන හැම වෙලාවකම ගණන් කරලා බලන්න 8ක් තියෙනවද? දන්වැල් 3ක් හරියටම ගෙතෙනවද? රටාව ඒ විදිහට යනවද කියලා බලන්න. මොකද මේ වගේ රටාවක් ගොතද්දී චුට්ටක් හරි කල්පනා වෙනස් වෙලා වැරදීමක් වෙන්න පුළුවන්. එහෙම චූටි හරි වැරදීමක් වුණොත් අපේ නිර්මාණයේ හැඩය එහෙම් පිටින්ම වෙනස් වෙනවා. ආයි අපිට මුලින් ඉඳලා ලිහලා කරනකොට ආයි අමතර මහන්සියක්නේ. ඒක නිසා කරන වෙලාවට මේක වැරදින්නේ නැති වෙන්න පරිස්සමට කරා නම් හොඳයි නේද? ඉතින් ඔන්න ඔය විදිහට මේ පේලියත් මගේ ගොතලා අවසන් වෙනවා. ඔන්න දැන් ඒ විදිහට ඔන්න දැන් මේ පේලිය ගොතලා අවසන් කරගන්නයි යන්නේ. මොකද දැන් මම හරි ස්පීඩ් එකෙන් මේ වීඩියෝ එක යවනවා. හැබැයි මම හැමින් කතා කරන්නේ. හොඳද? අපහැදිලි දෙයක් තිබුණොත් ඔයාට අනිවාර්යෙන් මගෙන් අහන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අලුත් පේලියක් පටන් ගන්නයි යන්නේ. ඔන්න ඒකෙදී දන්වැල් 3ක් ගොතලා අලුත් පේලියක් පටන් අරගෙන ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. හැබැයි අපේ දැන් එක මල් පෙත්තක කොටසේ අවසාන පිරවිලි දෙක ගොතද්දී ඒ දෙක එකක් විදියට අවසන් කරනවා. එක ඩබල් ක්‍රෝෂේ එකක් විදියට. ඊළඟ පෙත්තෙනුත් ඒකේ පැහැදිලි කිරීමක් කරන්නම්. ඔන්න තේරුනේ නැත්තම් ඔන්න දැන් දන්වැල් 1යි 2යි 3යි ඊට පස්සේ දන්වැල අතරින් අපි ආයේ මේ ඩබල් ක්‍රෝෂේ 1යි දන්වැල් 3යි තව ඩබල් ක්‍රෝෂේ 1යි ඊට පස්සේ ආයෙත් දන්වැල් 3යි. චූටි වෙනසක් කරා දැන් අපි
මේ පේලිය. දැන් ඔන්න මේකෙන් ඩබල් ක්‍රෝෂේ එකක් ඔන්න ගොතනවා. හැබැයි භාගයයි. ඔන්න සම්පූර්ණ කරේ නැහැ. ඊළඟ එකෙන් ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. ඔන්න සම්පූර්ණ කරනවා. දැන් අපි ඒක අඩු කරගෙන තමයි යන්නේ. ඔන්න ඊට පස්සේ සුපුරුදු විදියට ඩබල් ක්‍රෝෂේ ගොතනවා. ඊට පස්සේ ඔන්න අපේ අන්තිම, ඒ කියන්නේ මේ මල් පෙත්තේ අන්තිම පිරවිලි දෙකෙන් අන්තිම ලූප් දෙකෙන් අපි ඩබල් ක්‍රෝෂේ දෙකක් එකක් විදිහට අවසන් කරනවා. ඊට පස්සේ දන්වැල් 3ක් ගොතනවා. අපි අර විදිහටම දන්වැල් 3ක් ගොතලා දන්වැල අතරින් ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා දන්වැල් 3ක් ගොතලා ආයි ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. එකලා ආයි දන්වැල් 3ක් ගොතලා මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ දෙකක් එකක් විදිහට අවසන් කරගන්නවා. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතනවා. ඔන්න මේක තමයි මේ පේලියේ රටාව. මේක තව ටිකක් අපිට ඒ කියන්නේ මේක මල් පෙත්තේ හැඩේ දැන් ලොකු කරගෙන ඉවරයි. දැන් අපි මේ මල් පෙත්තේ හැඩේ පොඩි කරගෙන යනවා. පැහැදිලි නේද ඔයාලට? ඉතින් එහෙනම් ඒ පේලියත් ගොතලා අවසන් කරගත්තා. ඔන්න හරි ලස්සනයි නේද? ඊට පස්සේ ඔන්න අපි ආයෙත් මෙන්න මේ විදිහට දන්වැල් 3ක් ගොතලා පටන් ගන්නවා. මේකෙදිත් ඒ විදිහමයි, චූටි වෙනසක් වෙනවා. හැබැයි අවසන් පිරවිලි දෙකේදී අපි ඩබල් ක්‍රෝෂේ දෙකක් එකක් විදියට අවසන් කරනවා. දැන් අපි එක එක කලින් වැඩි කරගෙන ආවනේ. දැන් අපි මේ එක එක අඩු කරගෙන තමයි යන්නේ. ඊට පස්සේ අපි දන්වැල් 1යි 2යි 3යි 4යි 5යි ඔන්න දන්වැල් 5ක් ගෙතුවා. ඊට පස්සේ මේ දන්වැල අතරින් අපි දැන් අර ගෙතුව දන්වැල අතරින් මෙන්න මේ විදිහට අපි සිංගල් ක්‍රෝෂේ එකක් ගොතනවා. එකලා දන්වැල් 1යි 2යි 3යි ඔන්න ඊට පස්සේ දන්වැල අපේ අර මැද දන්වැල අතරින් ඩබල් ක්‍රෝෂේ එකයි එකල දන්වැල් 3යි ඔන්න ආයෙත් එතනින්ම ඩබල් ක්‍රෝෂේ එකයි එකලා ආයෙ දන්වැල් 3යි ඊට පස්සේ මෙතනට අපි සිංගල් ක්‍රෝෂේ එකක් ගොතනවා. ආයෙ දන්වැල් 5ක් ගොතනවා. 4යි 5යි. ඒකලා අපි ඔන්න ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. හැබැයි මේ ඩබල් ක්‍රෝෂේ එක සම්පූර්ණ කරන්නේ නැහැ. ඔයාට මතකයි මේ මල් පෙත්තේ අපි දැන් කෙරවලේ තියෙන ඩබල් ක්‍රෝෂේ දෙක සම්පූර්ණ කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පළවෙනි ඩබල් ක්‍රෝෂේ දෙක එකක් විදිහට අවසන් කරනවා. ඊට පස්සේ සුපුරුදු විදිහට ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතනවා. ඔන්න මේ පේලියම මේ විදිහට තමයි ගොතන්නේ. දැන් මේ මල් පෙත්තේ අනිත් කෙළවරට එද්දි ආයෙත් අන්තිම පිරවිලි දෙක එක ඩබල් ක්‍රෝෂේ එකක් විදිහට අපි මේක අවසන් කරගන්නවා. ඊට පස්සේ අර රටාවමයි දන්වැල් 5ක් ගොතනවා. ඊට පස්සේ මේ පිරවිල්ල අතරින් සිංගල් ක්‍රෝෂේ එකක් ගොතනවා. අතරින් කිව්වම තේරුම් ගන්න ඒ දන්වැල මැද්දෙන් තමයි අපි මේක ගොතන්නේ. දන්වැල් පුරුකක් මැද්දෙන් නෙවෙයි, දන්වැලම අතරින් තමයි ගොතන කටුව දාන්නේ. ඊට පස්සේ දන්වැල් 3ක් ගොතලා අර ඩබල් ක්‍රෝෂේ දෙක මැද්දෙන් ගෙතුව දන්වැල අතරින් ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා ආයෙත් දන්වැල් 3ක් ගොතලා ආයෙත් ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා ආයෙත් දන්වැල් 3ක් ගොතනවා.
හරි නේද? පැහැදිලි නේද? ඉතින් ඔන්න මම මේ පේලිය දැන් මේ විදිහටම තමයි සම්පූර්ණ කරගන්නේ. ඔන්න ඔයාට මොකක් හරි ගැටලුවක් ආවොතින් මගෙන් අහන්න. ඔන්න මම මේකේ අනිවාර්යෙන් ඉතිරි ටික ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. දැන් විනාඩි 15ක් ගිහින් තියෙනවා වීඩියෝ එකේ. 15යි තප්පර 30ක් ගිහින් තියෙනවා. ඒක නිසා මම මේ වීඩියෝ එක නතර කරලා තව වීඩියෝ එකකින් ඉතුරු ටික දෙන්නම්.